කවුරු හරි එකෙක් මොන හරි නෝන්ඩියක් දාලා දෙනවා නම් ඒක හොඳට මතක තියාගන්න. අම්මා තාත්තා සමහරට වයින් නැති. අම්මා තාත්තට හිතට වේදනාවක් එන්නේ නැද්ද කියපො. තොපිට අවුරුදු ගාණක් කණ්ඩ දීලා උගන්ලා මේවා කරලා දෙන හැම පොත් මගුලම අරන් දීලා. සමහරට කල්පනා කරලා ගිහින් බලපන් ගෙදර සමහරට තාත්තගේ සෙරපු දෙක හිල් වෙලා ඇති. ඒක රබර් සෙරපු දෙකක්වත් ගන්න වත් කමක් නැහැ. තොපිට දෙන ඔක්කොම මගුල හැම හැම සතේම සාකුවෙන් ඇදක් දෙනවා. උඹලට ඉල්ලනට සල්ලි දෙන්නේ නැති. ඉල්ලනට ක්ලාස් ෆීස් දෙන්නේ නැති. ඉල්ලනට පොත් තරන් දෙන්නේ නැති. අම්මා උදේ ඉඳන් දඟලලා නැහිලා මොනවා හරි සමහර ගොඩක් අය කියලා අම්මලා ගෙවල් ඉන්නේ. මම තාත්තා ජොබ් එකට යනවා. අම්මා ගෙදර. අම්මත් උදේ සමහරලාට ගෙදර ඉඳන් මොනවා හරි නැහිලා මොනවා හරි දෙයක් ගෙදර ඉඳන් මොනවා හරි දෙයක් කරලා. හරිද මොනවා හරි පොඩි මොනවා හරි දෙයක්. අපි මොනවා හරි සොයන්න කියාවක් මොනවා හරි දෙයක් කරලා. කීයක් හරි හොයාගෙන ඒකත් උඹලට පූජා කරලා. මිනිස්සුනේ බං හැමෝම පූජා කරන මිනිස්සු. අම්මට තාත්තට තරහ කියන එක අසාධාරණ නෑනේ. ඒ සාලට කවුරු ගියාම ඒ තරම් කැපවීමක් කරලා තියෙනවා. තාත්තා වේල් දෙකක් කාලා නම් ගෙදර ඉන්න කාට සල්ලි වань. අම්මා වේල් දෙකක් කාලා උඹලට වේල් තුනම කන්න දෙනවා නම් උඹලට සාලට කවුරු කරගත්ත දවසට වචනයක් දෙකක් කිව්වා කියලා මහ ලොකුට එක ගන්න එපා. හරිද කාමර ඇතුළට ගිහින් දොර වහන් ඉන්න එපා කතා කරන්න. එනිට වෙන කතා කරපන්. විතර මිනිස්සුන්ට තරහ යන එක සාධාරණයිනේ.